තරුණයා ආධුනිකයෙක්ගේ සාහිත්‍ය කෘතියක් කියවලා ඒ ගැන ස්ථිර නිශ්චිත ප්‍රතිපෝෂණයක් දෙන එක අතිශයින්ම දුෂ්කර කර්තව්‍යයක්. කමක් නෑ සර් කියන්න. සර් වගේ සම්මානලාභී ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදියෙකුගෙන් මේ ගැන පෙරවදනකට එක වචන පෙළියක් ලියා ගන්න එකත් මට ලොකු සතුටක් සර්. ඇත්තමයි සර්. මම මේක ලියන්න අවුරුදු ගාණක් කල් අරගෙන මහන්සි වුණා. වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් තමුන් විශාල වෙහෙසක් දරුවා කියලාත් මං හිතනවා. මේ අත්පිටපත නවකතාවකට ඔබින්නේ නැහැ කියන එක තමයි මගේ ඇත්තම අදහස. මේ වගේ අත්පිටපත් ලියාගෙන ඒවා නවකතා කියලා හිතාගෙන මගෙන් අදහස් ගන්න, පෙරවදන් ලියා ගන්න ඔය වගේම තරුණ ළමයි පිරිසක් සෑහෙන්න එනවා. ඒත් නවකතාවක් හැටියට එළි දක්වන්න, ප්‍රකාශයට පත් කරන්න ඒ හැම එකක්ම ගැලපෙන්නේ නැහැ. මට තමුන්ගේ අත්පිටපත ගැන කියන්න තියෙන්නේ ඒකම තමයි. තව අවුරුදු 2-3ක් කල් අරගෙන ඉදිරියේදී ආයෙත් උත්සාහ කරලා බලන්න. ඒකෙන් සමාජයට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔය පිටපත නවකතාවකට තාමත් අසම්පූර්ණයි. ලෝකේ ප්‍රවණතා ගත්තත් අධ්‍යතන ලෝකේ නවකතාව කියන්නේ ඔය වගේ සැහැල්ලු දේවල් නෙමෙයි. ලියන්න කලින් නැවත නැවත හිතන්න තරුණයා. තමුන්ට මම සුබ පතනවා. ඔබතුමාට අදත් ආරාධනා පත්‍රයක් ඇවිල්ලා තියෙනවා. බොහොම ස්තුතියි. හෙලෝ අපේ සර්ට අපි යපු තරුණ විචාරක බලමුළුවේ ආරාධනා පත්‍රය ලැබිලා වගේ අදම සර් කෝල්යක් ගත්තේ එනවා කියලා කන්ෆර්ම් කරන්නේ සර්. මේ අවුරුද්දෙත් මම එන්නම ඕනේ දැයිසේ. මම මේ මගේ අලුත්ම පොතේ වැඩ ඉක්මනට ඉවර කරන ගමන් ඉන්නේ. සර් නැතුව සර්ගේ ගෝලෙ වෙච්ච අපිට වෙන කවුද ඉන්නේ අපේ සර්? අනික මේ උත්සවයේ මුඛ්‍ය දේශනේ වෙන කවුද කරන්නේ සර්? සර්ගේ ගෝලෙ හැටියට අපි මේ වැඩේ කරන 11 වෙනි අවුරුද්ද. තවත් සාහිත්‍යවේදියෝ කීප දෙනෙක්ම එනවා. ඒත් ඉතින් අපිට අපේ සර් නැතුව අපේ වැඩේ සම්පූර්ණ වෙන්නේ නැහැ සර්. හරි මං එනවා. සර් සාහිත්‍ය උත්සවය ටාගට් කළාම ලියපු කවිපත ගැන මම ලියපු ਵਿਚාරය සර්ට මං එව්වා. සර් එක බලලා ඉවර නම් ඊළඟ සතියන්ත පත්තරේ සාහිත්‍ය අතිරේකට එක දාගන්න පුළුවන්. මේ අපේම අරුණ්‍ය සර් දැන් පත්තරේ පිටුව කරන්නේ. මන් තමයි ඇසේ මිනිහා මෙතනට දැම්මේ. තමුසේගේ අර ਵਿਚාරේ සෑහෙන අඩුපාඩු තිබුණා. මං ඒව හැදුවා. ඉතුරු ටිකත් හදලා මං එවන්න. තව එකක්. අර කාශිකින්ගේ එකමුතුවට මං කිව්වා තමුසේලාගේ ඔය වැඩේට ස්පොන්සර්ස්ලා ටිකක් හොයලා දෙන්නේ කියලා. වැඩේ ලේසි වෙන්න. අපි අපේ සර්ගේ වැඩේ අමතක කළා නෑ සර්. ලබන අවුරුද්දේ සර්ගේ සාහිත්‍ය කලාවට අවුරුදු 50ක් පිරීම නිමිත්තෙන් තියෙන සංවත්සරේ අපි නෙළුම් පොකුණේ තමයි සර් කරන්න හිතාගෙන ඉන්නේ. අපිට පහළ බැජ් එකේ ධම්මි සර්ට කෝල් එකක් දෙයි. කීනෝ කියලා ළමයාට මට අද හවස් වෙලා කෝල් එකක් දෙන්නේ කියලා.
හා සර්. සර්ට ඕන විදියට සර්ගේ අදහස් ඔක්කොම ටික කියන්නකෝ සර්. ඔව් මට ඕනේ මගේ උත්සවේ මහා ඉහලින් කරන්න. අපි ඉතින් සර් හැමදාම සර්ට ඕන විදියටනේ වැඩේ කරේ. හරි. මං තියන්නම් කොයිසි. හා? ඔයාට මතක නෑනේ. ඔයා මුලින්ම සාහිත්‍යකාරයෙක් වෙච්ච විදිය. ඔයාට මතකද කැම්පස් එකේ මුලින්ම බිත්ති පුවත්පතට ලියුවේ කවුද කියලා? ඒ ඔයා නෙමෙයි. මම. ඒ බිත්ති පුවත්පතට මුලින්ම ඔයාගේ නමින් කවියක් ලියුවේ ඒත් මම. මතකද හැමෝම ඔයාව අගය කරනකොට ඔයා සතුටු වෙච්ච හැටි? එදා ඉඳන් ඔයා අද මේ තැනට ආවේ කී දෙනෙක්ගේ උදව්වෙන්ද කියලා අද ඔයාට මතක නැහැ. එහෙම ආපු ඔයා තමයි අද අර දක්ෂ තරුණයෙක්ව අධෛර්යමත් කරලා ආපහු යව්වේ. ඔයාට ඕනේ ඔයාටයි ඔයාගේ ගෝල බාලයන්ටයි විතරක් පවතින්නද? ඔයා ඊටාම අයුක්ති සාගත ප්‍රතිචාරයක් දැක්කුවේ. අර තරුණයව අධෛර්යමත් කරලා සාධාරණ දෙයක් කරා කියලා ඔයා හිතනවද? මතකද මා? මතකද මේ පොත උඹට? මගේ පළවෙනි නවකතාව. ඉතින් මොකද? මොකද? කැම්පස් එකේ අන්තිම අවුරුද්දේදී උඹේ පළවෙනි නවකතාව ලියන්නේ කියලා. අදහසක් නැතුව අතරමං වෙලා ඉද්දී මගේ එක් රාත්‍රියක අත්දැකීමක් කරන් නේද බං ඔබ මේ පොත ලිව්වේ? ඩිග්‍රී කරන් ඔබ ඊට පස්සේ පත්තරකාරයෙක් වුණා. මං උගන්නන්න ගියා. පස්සෙන් පහු මේ පොතට සම්මාන ලබලා ඔබ එක රැයින් ජනප්‍රිය සාහිත්‍යවේදියෙක් වෙනවා. හැබැයි මං මැරෙනකන් නිශ්ශබ්ද උඹේ ජයග්‍රහණ දිහා සතුටින් බලන් හිටියා. මට උඹේ මරණය ආරංචි උනේ පරක්කු වෙලා. මගේ මරණයට ඔබ ආපු නැති එක නෙවෙයි බං ප්‍රශ්නේ. හැබැයි දක්ෂ අලුත් කොල්ලෙක්ට කොට යන්න අවස්ථාවක්වත් දෙන්නේ නැති ඔබ වගේ ආත්මාර්ථකාමී කුහකයෙකුගේ එදා පළවෙනි නවකතාවේ ප්‍රධාන චරිතේ මං වෙච්ච එක ගැන මම ගොඩක් කනගාටුයි මිත්‍රයා. පත්තරේ මහත්තයට කොහොමද ඇති? හිතුවේ නෑනේ අපි අය මුඩ ගැහි කියලා. කෝ මහත්තයෝ මං ගැන පත්තරේට ලියපු ලිපිය. අපිට ආණ්ඩුවත් එක්ක කතා කරන්න අවස්ථාව හදලා දෙනවා කියලා. අපේ අයිතිවාසිකම් හදලා දෙනවා කියලා. දවස් ගාණක් තිස්සේ අපේ අස්සක් මුල්ලක් නෑ රහරහර ලියාගත්ත ලිපි. ඒක ලිව්වා. ලිව්වට වැඩක් උනේ නෑ. පත්තරෙන් ලිපිය පළ කළේ නෑ. ඉතින් මං නවකතාවක් ලියුවා. මගේ දෙවෙනි නවකතා පොත. මාව ප්‍රධාන චරිතයක් කරලා මගේම රස්සාව ගැන ලියපු නවකතාව හට ගන්න උනෙත් සල්ලි දීලා. ඒකට කමක් නෑ කියමුකෝ. ඒත් මගේ කතාවේ අවසානයේ සහ මුලින්ම වෙනස් කරලා මට අසාධාරණයක් කළේ මට කියලා මගෙන් අහන්න. මහත්තයට ඕනේ වුණේ අසංවර ගෑණියගේ හැඟීම් වලින් අවසන් කතාවක් මුරට ලියලා කතාව අතරමැදදී අවංක මාව අතුරුදහන් කරන කතාව අවසානයේදී සදාචාර සම්පන්න නව කතාකාරයෙක් වෙන්න.
තව ටිකක් ඉතුරු වෙලා තියෙන මහත්තයාගේ ජීවිතේට වටින කියන එක දෙයක් කියන්න ඕනේ. මට ඒ කාලෙදිත් හම්බුණා මහත්තයෝ ඔහේගේ සම්මාන කියන සීතාම්බර සලුවට නැවටිච්ච මෝඩ පාටක ඇතිකරයක්. ඒත් මං ඔහේගේ ගෞරවය රැක්කා. අර නවකතාව ලියාගෙන ආපු තරුණ කොල්ලා ඔහිට වැඩි අවංකයි කියලා මගේ ඉතර දැනෙනවා මහත්තයෝ. Hi Tati, good morning. Hello sir. Hi Lucas, how are you? තාති බ්‍රෙක්ෆාස්ට් අරන් ඇති නේද? ලන්ච් කොහමද? මැගී ඔයා නාවද? ආවා. මම දැක්ක යා සැලට කෑම දෙනවා. තාති මතක් කරලා වෙලාවට බෙහෙත් බොන්න කන්න කලින් මතකයිනේ. ගිය පාර ටෙස්ට් වල රිසල්ට්ස් එච්චර හොඳ මදි. ඒක නෙමෙයි තාත්ති. ඊළඟ ડોක්ටර්ස් අපොයින්ට්මන්ට් එක කවදද? ලබන සිකුරාදා. හරි තාත්ති. මම හෙටත් මේ වෙලාවම කෝල් එකක් ගන්නවානේ හොඳද? ඕකේ තාත්ති. ටේක් කෙයාර්. Bye. Love you. Love you too. ඉතින් කොහොමද මහත්තයෝ? අමතක වෙන්න බෑ ඔබතුමාට මා. එදා වැස්සට ගොඩ වෙච්ච දවස. ඔබතුමා අපේ වින්කලේ. මතකයිනේ. තරුණකම කියන්නේ නිකන් ආවේගයක් විතරයි. ඇයි අපි බලේ එක ගැටේ? මේ වගේ තරුණ හිතුම් පැතුම් ගැන ඔබතුමා සෑහෙන අදහස් මගෙන් අරගත්තා. ඔබතුමාගේ නවකතා කියවලා තිබිච්ච හින්දා විශ්වාස කළා මිසක් සමහර උත්තර දෙන්නත් මන් දෙපාරක් කල්පනා කළා මහත්තයෝ. වැස්ස ඉවර නොවුනත් අපි දෙන ගොඩක් දේවල් ගැන ගැඹුරින් කතා බහ කරා. ඒ කතා බහෙන් ඔබතුමා අපට දැනෙන්නේ අපි ගැනම ලස්සන නවකතාවක් කියලා. මහත්තයා දන්නවද? අපේ සමහරු ඒ පොත අපේම කරගත්තා කියලා. ඒ ටික කාලයක් යනකොට මහත්තයා මේ නවකතාවේ අදහස් වලට විරුද්ධව වෙන කොහෙද ගමනක් ගියා. ඒ જાතියේ දමුන් නැගෙන් හදවතක උණුම්මක් හොයාගෙන ආපු අර තරුණ නවකතාකාරයා ගැන මට දැනෙන මහ පුදුම අනුකම්පාවක්. ඒ තමුන් නැහැ ගැන මට පුදුම හිතෙන්නේ නැහැ. Good morning මචං. Good morning. ඒ පාර කොල්ලගේ පොතේ පෙරවදන ලියන්න බෑ කිව්වේ. ඒක මගේ පොත් ප්‍රකාශනයක් ඇටියට ගහන්න නිසා මම උඹට කෝල් කරලා කිව්වේ. මට උඹෙන් උදව්වක් ඕනේ. ඒ පොත මේ අවුරුද්දේ නොගහ ඉන්න බැරිද? මම මේ උදව්වක් ඉල්ලන්නේ උඹලා අපි එකට ඉන්න ඕන මිනිස්සු නේද? කොල්ලගේ වැඩේ මට හොඳට අල්ලලා ගියා. ලබන අවුරුද්දේ සම්මාන ඔක්කොම මේ පොතට එනවා. ඔව් ඒක තමයි. ඒක විතරමයි ප්‍රශ්නේ. ඒ පොත නරක නිසා නෙමෙයි. උඹ ඔය පොත ගැහුවොත් ලබන අවුරුද්දේ මගේ සම්මානෙටයි කෙලවෙන්නේ. ඔය පොත අවුරුද්දක් කල් දාලා මම මේ වෙලාවේ ලියාගෙන යන පොත ගහපන්. ලබන අවුරුද්දේ මගේ සාහිත්‍ය ජීවිතේ 50 වෙනි සංවත්සරේ.
ඒ අවුරුද්දේ සම්මානේ මගේ පොතට ඕනෙමයි. උඹ අද සම්මානලාභී පබ්ලිෂර් කෙනෙක් විදියට යම් තැනක ඉන්නවා නම් දන්නවනේ උඹට මං ඒ වෙනුවෙන් කරපු දේවල් ටික උඹට ඒව අමතක කරන්න බෑ කියලා. හොයා ගැන විශ්වාස කරලා ආපු අර දක්ෂ තරුණ දරුවව ඇයි හිස්සතින් නැරී? ඔයාගේ රාක්ක තියෙන තරම් සම්මාන වලින් පිරීලා නේද? ඉතින් තවත් මදිද? ඒ දරුවගේ ඇස්වල ඒ අත්පිටපත ගැන තිබ්බ බලාපොරොත්තු සහගත භාවය හොයා මරලා දැම්මා. හොයා ගැනම ඔයා හදාගෙන තියෙන සමාජ ගෞරවයට මුවා වෙලා ඇයි ඒ දරුවා හිස්සතින් නැරී? අදත් ඔයා ප්‍රතික්ෂේප කරේ නිකන් අත්පිටපතක් විතරක් නෙමෙයි. හෙට දවසේ ඔයා මුල් වෙච්ච ඔයාලගේ දුෂ්ට කාටල් එක පුපුරලා දාන ඉදිරි තරුණ පරපුර මතක තියාගන්න. ආයුබෝවන් මගේ පත්තර මිත්‍රයා. අයිබෝන් සර්. සර්ට පින් සිද්ධ වෙන්න මගේ කෙල්ල මීඩියට එනින් එකට සිලෙක්ට් වුණා. සර්ගේ නම කිව්වම ඉතින් දන්නවනේ. බෑ කියන්න බැරි වෙලා. සර්ව දැන් අපේ පවුලට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒවා අපෙන් කෙරෙන්න ඕන වැඩනේ. අපිට අපි කොයිතරම් අවශ්‍ය කරන මිනිස්සුද? ගොඩාක් ස්තුතියි සර්. කවද්ද සර්ගේ ඉන්ටර්විව් එකට වෙලාවක් දාගන්නේ? දන්නවනේ මුලින්ම දාගත්තොත් වැඩි ඉඩක් පිටුවේ වුණත් ගන්න පුළුවන්. ගැඹුරින් කල්පනා කර කර ඉන්න විදිහේ ෆොටෝ එකක් ලොකුවට දාලා. ඔව් ඇත්ත. පරක්කු කරන නම් දැන් හොඳ නෑ තමයි. මේ සතියාන්තෙම අපේ ගෙදර දාගමු. හවස් වෙලා තමයි එන්න ඕනේ. මං ගෙනියන්නත් එකක් ලෑස්ති කරලා තියන්නම්කෝ. ඈ? මැගී ලොකු මහත්තයා මැගී මේ සෙනසුරාදා හවස් වෙනකන් නවතින්න බලාගෙන ඉන්න ඕනේ. මේ සෙනසුරාදාට නම් ලොකු මහත්තයා මට එහෙනම් ඉතින් දිගටම නෑවිදින් ඉන්නවා. නෑ ලොකු මහත්තයා කමක් නෑ. මං ඉන්න. සර් වගේ වෙන්න හිතාගෙන සර්ගේ ලනුකාපු ගමෙන් ආපු අහිංසකයෙක් මම. මම සර්ගේ පොතේ චරිතයක් නෙවෙයි. හැබැයි සර් නැති තරුණ සර් උනේ පිණි හිටපු කෙනෙක්. තරුණයන්ට අත දෙනවා කියලා මාව පාවිච්චි කරනව නේද කියලා දැනුණත් කමන්නේ නැහැ. මටත් හිට දවසක් තිය කියලා ඉතල මම සර් වෙනුවෙන් අවංකවම වැඩ කරේ. ඒත් මම ටික ටික සර්ගේ මට්ටමට සම වෙනකොට මට සහයෝගය දෙන මුවාවේ මට මගේ මුළු ජීවිතේම එපා කරලා මම මරාගත්ත මදිවට දාපුවර තරුණයන්ගේ හින බලාපොරොත්තු පාගලා පොඩි කළා දැන්